මේ ලෝකේ තියෙන සියලුම පින්කම් අතර ලොකුම පින්කම මොකද්ද පින්තුනි? හිතලා නැද්ද ලොකුම පින්කම මොකද්ද කියලා? සියලු පින්කම් අතර ලොකුම පින්කම අප්‍රමාදය. දානයන් අතර ලොකුම දානය ධර්ම දානය. අප්‍රමාදය තමයි ලොකුම පින්කම. ධර්ම දානයවත් කරගන්න බෑ අප්‍රමාදීව නැත්තම්. ඒකට උදාහරණ රාශියක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. පින්නතුනි සිල් රකින්නත්, දන් දෙන්නත්, භාවනා කරන්නත්, මොන පින්කම් කරන්නත් අප්‍රමාදී බවනේ තියෙන්න ඕනේ. ප්‍රමාදී පුජ්‍යලයට මොකවත් දිනන්න බෑනේ. ඉගෙන ගන්න කෙනාට ඉගෙන ගන්නත්, රැකියාව දියුණු කරගන්නත්, ව්‍යාපාරය දියුණු කරගන්නත් කම්මැලිකමින් හිටියොත් කවදාවත් බෑනේ. අප්‍රමාදී පුජ්‍යලයට තමයි ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙම සැපසලස ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට උදාහරණයක් සඳහන් කරනවා. මේ ලෝකේ තියෙන ලොකුම පිය සටහන තියෙන මොන සතාගේද? ලොකුම පාද සලකුණ තියෙන්නේ ඇතාට. ඇතාගේ පිය සලකුණ ඇතුලේ පාද සටහන ඇතුලේ මේ ලෝකේ ඉන්න අනිත් සියලුම සත්තුන්ගේ පිය සටහන් තියෙන්න පුළුවන්. මොකද ලොකුම පාදේ තියෙන ඇතාට. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ තියෙන හැම පින්කමක්ම සම්පූර්ණ කරගන්න තිබිය යුතු එකම දේ තමයි අප්‍රමාදය. ආන් ඒක නිසා හැම පින්කමකදීම අප්‍රමාදේ ප්‍රධානයි. සංසාරයෙන් මිදෙන්න අප්‍රමාදය අවශ්‍යයි. ඊළඟට කල්පනා කරන්න ඕනේ මම අප්‍රමාදීද කියලා. පෞද්ගලිකව හැමෝම තම තමන් ගැන එහෙම ප්‍රශ්නයක් අහුවාම තමන් ප්‍රමාදීද නැද්ද කියලා තමන්ට වැටහෙනවා. සංස්කාර ධර්මයෙන් අනිත්‍යයි කියලා සාරිපුත්තයන් වහන්සේ මෙතන පැහැදිලි කරනවානේ. ඒ කියන්නේ නුඹේ මගේ අපි සියලු දෙනාගේම සංස්කාරات අනිත්‍යයිනේ. එහෙනම් අපි හෙට වෙනකන් ජීවත් වෙයි කියලා කියන්න පුළුවන්ද? අද හැන්දෑ වෙනකන් ජීවත් වෙයි කියලා කියන්න පුළුවන්ද? රැයට ගෙදර ගිහිල්ලා කෑම කයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්ද? හෙට උදේට පාසල් යයි කියලා විශ්වාසයක් තියනවද? එහෙම එකක් නැහැ. අපි දන්නේ අපි තව කොච්චර වෙලාද ජීවත් වෙන්නේ කියලා. ඒ වුණාට මගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්. මේ ලෝකෙන් දැන් යන්න උණු ලෑස්තිද කියලා. එතකොට තමයි තමන්ට තේරෙන්නේ තාම ලෑස්ති නැහැ කියලා. ලෑස්ති වෙනවා නම් මුලින්ම ලෑස්ති වෙන්න තියෙන මොන විදිහටද? තමන්ගේ සීලය තමයි පරීක්ෂා කරන්න වෙන්නේ. සිල් නැත්තම් මෙහි යන්නේ එක හරි භයානකයි. මොකද යන්න වෙන්නේ පල්ලෙහාට.